මේක අපි පොඩ්ඩක් වෙනස්ම විදිහට කරපු වැඩක්. මොකද අපි ගියේ මේක හෝම් විසිට් එකක් ඩිස්ප්ලේ එක රිප්ලේස් කරන්න අඟල් 75 ටීවී එක. හැබැයි එතනට ගියාට පස්සේ තමයි අපිට තේරුනේ අපිට ටීවී එක එතන තියාගෙන ඩිස්ප්ලේ එක රිප්ලේස් කරන්න බැහැ කියලා. මොකද එතන අඟල් 75 ටීවී එකක් අපිට සේෆ්ටි විදියට මේක ඩිස්ප්ලේ එක රිප්ලේස් කරන්න පුළුවන් ඉඩකඩක් තිබ්බේ නැහැ. ඉතින් ඒක නිසා අපි කරේ මේ ටීවී එක අරගෙන ආයෙත් අපේ ෂොප් එකට ඇවිල්ලා ෂොප් එකේදී ඩිස්ප්ලේ එක රිප්ලේස් කරලා අපි ආපහු ඒ ටීවී එක කස්ටමර්ගේ ගෙදරටම ගිහිල්ලා බාර දුන්නා. ඉතින් ඔයාලගෙත් තියෙනවා නම් මේ වගේ ලොකු ටීවී එකක් ගේන්න අමාරු වගේම තමයි ඔයාලගේ ගෙදර ඉඳලා ඒක රිප්ලේස් කරන්න තරම් ඉඩකඩක් නැත්තම් අපි ඒ ටීවී එක අපේ ෂොප් එකට අරගෙන ඇවිල්ලා ඩිස්ප්ලේ එක රිප්ලේස් කරලා ආපහු ඔයාලට අපි ඩිලිවරි කරනවා. දැන් අපි හෝම් විසිට් කරන්නේ ඩිස්ප්ලේ රිප්ලේස්මන්ට් වලට විතරයි. රිපෙයාරින් වලට අපි හෝම් විසිට් මේ කරන්නේ නැහැ. රිපෙයාර් එකක් තියෙනවා නම් අපේ ෂොප් එකට ටීවී එක අරගෙන එන්න වෙනවා. ඉතින් ඔයාලගෙත් මේ වගේ ඩිස්ප්ලේ රිප්ලේස්මන්ට් රිපෙයාර් තියෙනවා නම් අපිට කතා කරන්න. ඉන්න කලින් අනිවාර්යයෙන්ම කෝල් එකක් දීලා වෙලාවක් වෙන් කරගෙන ඉන්න. අපි සදෙව් ඉලෙක්ට්‍රොනික්ස් පිළියන්දල.